බල්ලා පිදුරු කන්නෙත් නෑ කනගුණාට දෙන්නෙත් නෑ කියලා කතාව අහලා තිබුණාට ඒ කතාවට මුල්ුණ සිදුවීම මොකක්ද කියලා මම අද තමයි දැනගත්තේ. මම අද ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රෙස් කවුන්සිල් එකේ. ප්‍රෙස් කවුන්සිල් කියලා කිව්වට ගොඩක් අය දන්නේ නැහැ. මේ තමයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය. මම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඩිප්ලෝමා පාඨමාලාවේ 12 වන කණ්ඩායමේ ශිෂ්‍යයෙක්. ටී ටයිම් එක වෙලාවේ අපේ දිල්හානි මැඩම් අපට ඊළඟට තියෙන වර්ක්ෂොප් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කළා. අද අපට තිබුණේ මහාචාර්ය සුනන්ද්‍ර මහින්දසගේ දේශනය. බල්ලා පිදුරු කන්නෙත් නැහැ කනගුණාට දෙන්නෙත් නැහැ කියන ප්‍රස්තාව පිළිවෙලට මූලික වුණ සිදුවීම අපට මහින්ද්‍ර සර් සම්පූර්ණයෙන්ම පැහැදිලි කළා. හැගොඩ කේමානන්ද ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද දෙයියෝ එවත් ඉක්කඩුවේ නායක හාමුදුරුවෝ වෙති පොතෙන් උපුටා ගන්න ලද වැරදුනේ කාටද පරිච්ඡේදය ඇසුරින් තමයි අද අපට දේශනය පැවැත්වුණේ. දේශන අතරතුර කැම කන කට්ටියක් ඉන්නවනේ. මේ ඉන්නේ අපේ බැච් එකේ දේශන අතරතුර කැම කන කට්ටිය. එයාලා තින් තනියම කන්නේ නැහැ. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.